ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක නත්තල් වැඩසටහනක මෙහෙයවපු නර්මදාගේ සහ කාවිංගගේ හැසිරීම ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන කතා ගැන. මේ වන විට එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශනය වුණු නත්තල් වැඩසටහනක් ගැන හැමෝගේම අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ වැඩසටහන මෙහෙයවුවේ නර්මදා යාපා සහ කාවිංග පෙරේරා විසිනුයි. කෙසේ වෙතත් මේ වන විට එම වැඩසටහන මෙහෙය වූ කාවිංගගේ සහ නර්මදාගේ හැසිරීම ගැන මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතිනවා. එයට හේතුව තමයි වැඩසටහන පුරාවට දේශානික සිදුවීමත් සංජනාගේ සිදුවීමත් මුල් කරගෙන පූරක භූමිකාව හැසිරවීම. මේ නිසා තමයි සමාජ මාධ්‍යයේ මේ වන විට ඔවුන් දෙපළට විවේචන එල්ල වෙන්නේ. එහෙනම් මේ ගැන හමු වුණු එක් සටහනක් අපි බලමු. මේ සටහන තබා තිබුණේ පූර්ණිමා විදේශිකා කියලා කෙනෙක්. ඒ සටහන අපි බලලා ඉමු. පූරක භූමිකාව කියන්නේ ඉතාමත් ගෞරවාන්විත භූමිකාවක්. නිවේදකයෙක් හෝ නිවේදිකාවක් කිසිම මොහොතක තව කෙනෙක් අපහසුතාවයට පත් නොකළ යුතු අතර අපහසුතාවයට පත්වන අයුරින් ප්‍රශ්න නොකළ යුතුයි. Taman කුමන ක්ෂේත්‍රයක කෙනෙක් වුණත් පූරක භූමිකාවක් හසුරවන අවස්ථාවක් ලැබුණොත් ඒ වෘත්තියට ගෞරවයක් වෙන අයුරින් හැසිරිය යුතුයි කියලා මම හිතනවා. නිවේදකයෙක් වචන හැසිරවිය යුත්තේ Tamanට ඉන්න ආරාධිතයව තවත් ඔසවා තබන්න මිසක් පහලට දාන්න නෙවෙයි. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා දකිද්දී හරිම අවුල්. මෑතක මේ වගේ සිදුවීම් සෑහෙන්න දැක්කා. සමහර වෙලාවට අපි දන්නේ අපිට ඇවිල්ලා එන ගෙස්ට් මොන මානසික මට්ටමක ඉන්නවද කියලා. ඒකයි නිවේදකයෙක් නිවේදිකාවක් වැඩසටහනකට කලින් අදාළ ගෙස්ට් එක්ක කතා කරන්නේ. මම ආටිස්ට් කෙනෙක් විදිහට වැඩසටහනක සහභාගී වෙද්දී අදාළ නිවේදිකාවට හෝ නිවේදකයාට මම අකමැති ප්‍රශ්න තියෙනවා නම් මම කියනවා කලින්ම අහන්න එපා කියලා. මොකද මම කැමති නෑ කවුරුත් ඉස්සරහා අපහසුතාවයට පත් වෙන්න. මම හිතනවා නෙගටිව් මාකටිං වලින් හෝ උඩට යන්න කැමති කෙනෙක් ඇරෙන්න වෙන කවුරු වුණත් එහෙම අකමැති ඇති කියලා. මගේ අත්දැකීම් සහ උපාධියට ඉගෙනගත්ත විෂය නිසා වෙන්නේ නැති මම ඉස්සර නිවේදිකාවක් විදිහට වැඩසටහන් කරද්දී මම අහන්න පුරුදු වෙලා හිටියේ වැඩසටහනට කලින් අදාළ ගෙස්ට් එක්ක මෙන්ම මේ වගේ ප්‍රශ්න ඇහුවට කමක් නැද්ද කියලා ආදරේ විවාහය වගේ පෞද්ගලික ප්‍රශ්න. විශේෂයෙන්ම සජීවී වැඩසටහනකට කලින්. මොකද සජීවීව ගියාම එඩිට් කරලා අයින් කරන්නවත් බෑ. මොකද ඒවා කෙනෙක්ගේ ජීවිතයේ හරිම සියුම් තැන්. ඒකේ නා බ්‍රේක්අප් එකක් නිසා කඩම් වැටලා ඉන්න කාලයක් වෙන්න පුළුවන්. ડિප්‍රෙෂන් වලට බෙහෙත් ගන්නවා වෙන්න පුළුවන්. නිවේදකයෙක් කියන්නේ ඇතැම් වෙලාවට මානසික වෛද්‍යවරයෙක් වගේ කෙනෙක් කියලා මම හිතලා තියෙනවා. මිනිස්සුන්ගේ හැඟීම් එළියට ගන්න හැඟීම් වලට කතා කරන කෙනෙක් නිසා. ප්‍රෝග්‍රෑම් එකේ හෝ තමන්ගේ රීච් එකට තව මිනිස්සෙක්ගේ අඬන ඇහැට ඇඟිල්ලෙන් අනින එක කොයිතරම් දුරට මානුෂීයද කියන එකේ ප්‍රශ්නයක් ඒ නිසා එනවා. මොකද එක එක්කෙනාගේ මානසික මට්ටම දරා ගැනීම වෙනස්. ඒ නිසා පූරකයෙක් කොයිම මොහොතකවත් පුද්ගල හැඟීම් සමග සෙල්ලම් නොකළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ කියපු දේවල් එක්ක කී දෙනෙක් එකක වෙයිද දන්නේ මට දැනෙන හැඟීම මම විස්තර කළේ. අන්න ඒ විදිහට තමයි ඇය ඒ සටහන දාලා තිබුණේ. ඒ සටහනට ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙක්ම නර්මදාගේ සහ කාවිංගගේ හැසිරීම විවේචනය කරමින් කමෙන්ට් කරලා තියෙනවත් අපිට දැක ගන්න ලැබුණා. ඉතින් මේ නත්තල් පාටිය මෙහෙයපු නර්මදාගේ සහ කාවිංගගේ හැසිරීම ගැන ඔයාගේ අදහස මොකක්ද? ඒ ගැන පහතින් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.